අර ඔයාලට සල්ලි හම්බ වෙනවා. කවුරු හරි මිස් කරගන්න සැරයක් ගන්න රුපියල් 2000කින් හම්බ වෙන සල්ලි වැඩි වෙනවා. මේ ඉන්න ක්‍රිකට් වලට පට්ට විශ්වෙන් ඉන්න මගේ යාළුවෝ 6 දෙනෙක්. එතකොට මේ තියෙන රුපියල් 20000ක්. අපි දැන් ඉන්නේ පොළේ ඉඳන් අඩි 30ක් උඩින්. හරි සහන් මේ කොමුණු ගෙඩියෙන් අන්න අතන පේන කෙහෙල්ලවරියට ගැහුවොත් ඔයාලට මම දෙනවා රුපියල් 20000ක්. අනේ ඒක පොඩ්ඩක් ලං කරන්න බෑද? පිස්සු ඒක එච්චරයි ලං කරන්න. සහන් හොඳ බලගන්න අන්න තියෙනවා කෙහෙල්ලවරිය. ඇත්තටම ගයිස් අපි ඒකට මේ කෙහෙල්ලවරියක් නෙමෙයි ගන්න හිටියේ මේ බෝල හෙන ගණන් මේ රටේ. ඒකයි අපි කෙහෙල්ලවරියක් ගත්තේ. කෙහෙල්ලවරිය උඩට මේක විසික් කරන්න. ඔව් අඩු දුවගෙන. හරියටාරි නියමට දැම්මා. මොකද හිතන්නේ? ඒක එන අසාධාරණයි මේ. හරි ඉතින් සහන් මිස් කරගත්ත බලෙන් චැලෙන්ජ් එක. ඒ කියන්නේ අපේ ඊළඟ එක්කෙනාත් තව 2000ක් වැඩි වෙනවා. මෙන්න 20000. මෙන්න 2000. නියමයි. දුලජ් හරිද? දුලජ් අපිට විස්තර ගන්න මොකක්ද වෙන්නේ? අර ඉතින් ඕගොල්ලන්ට තියෙන මේ බෝලේ අන්න අර තියෙන රවුම ඇතුළට දාන්න. ඉතින් ඒතකොට ඉතින් ඕගොල්ලන් මේක පට්ට ලේසි වැඩන්නේ කියලා. ඉතින් ඒක ලේසි නෑ ඕගොල්ලන්ට තියෙන්නේ. ආක බලාගෙන මේක හරියට මන්නා රවුම ඇතුළට දාන්න. දුලජ් අපිට කරලා පෙන්නුවා වැඩේ. ඒක සරලයි. මම පොඩි කාලේ නම් ක්‍රිකට් ගහනවා. මේම හැමදාම පරින්න බෑ. අද නම් දිනලම යන්නේ. අඩෝ සෙල්ලන්නේ රුපියල් 20000ක් කියන්නේ පිස්සුනේ. 20000 උබෙන්නේ කාගෙත් නෙමෙයි මගේ. ඒව නම් හන්නේ ඉතින් මෙයා දිනන්න ඇවිල්ලා වෙන්න. මගේ විතරයි. මෙයා දිනන්න ආවලු. මමත් ඉන්නවා මෙතන. ඒක මගේ. හරි අන්න තියෙනවා ටාගට් එක. නියමයි ඒගොල්ලෝ ගියා ටාගට් එක බලන්න. සුපිරි. උලක් නෑ. දැම්මයිනේ. මෙන්න තියෙනවා බෝලේ. ගෙම්ම දානවා. අන්තිම වතාවට බලන්න. ඕකේ. කමොන්. අරේ. ඒ අඩෝ මු හරියටම දැම්ම බං. හරියටම දැම්මනේ. 20000ට බයි කියන්නේ. හරි ඉමේෂ් මේ බෝලේ මේ බැට් එකෙන් ගහලා අන්න අර වැටෙන් එළියට ගැහුවොත් මෙතන තියෙන රුපියල් 24000ක්. මේක ඔයාගේ. අන්න තියෙන වැට. ඔව් මුලින් මම කරලා පෙන්නනවා ඒක. බැරි දෙයක් නෙමෙයි. දුලක් දානවාට බෝලේ. නියමයි. ඉතින් අපි දාලා බලමු. හරි මෙන්න තියෙනවා වැට් එක. හරි. ඉතින් ගයිස් මෙයා මේක මිස් කරගත්තා කියන්නේ ඊළඟ කෙනාට තව 2000ක් වැඩි වෙනවා. අපි බලමු. ඔව් දැන් අයින් එන්න. බෝලේ දාන්න යන්න මම නම් හිතන්නේ අරුට ගහන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඉමේෂ් අපේ කලින් චැලෙන්ජස් වලුත් මුලින්ම අවුට් වුණා. අපි බලමු මේ සැරේවත් දිනයිද කියලා. අරේ ඉමේෂ්. බ්‍රෝ මොකද හිතන්නේ? ඒක ඇත්තටම මගේ වැරද්දක් නෙමෙයි. මම මෙතන ඉන්න ඕන කෙනෙකුත් නෙමෙයි. අපි මේ ගමේ කොට එල්ලේ ගහන කොල්ලෝ. අපි දැන් 20000 22000 24000 චැලෙන්ජස් කරා. ඔය මොනවද ඔය පෙන්න? හරි අපේ ඊළඟ වැඩේ. යම්මනේ. ඊළඟ තරංකාරයා දිලීෂ. දිලීෂ හොල්ලන්න බලන්න බං. දිලීෂ කියන්නේ මල්ටි ටැලන්ටඩ් කොල්ලෙක්. ඔයාලට පේනවා ඇති. හරි මචං වාට තියෙන්නේ මේ බෝලෙන් අන්න අර පුටුවට ගහන්නයි. ගැහුවොත් හරියට මෙතන 24000යි. අපේ ඊළඟ ඉස්සෙල්ලා එක්කෙනාට බැරි වුණ එකෙන් 2000යි 26000ක් තියෙනවා. ඔයාට. ඕනම් මොනවද? සල්ලි හැත්ති කරගන්නවා. ඔව් ඉන්න බලන්න පුටුව තියෙන තැන හොඳට. ගැහුවාගෙන දුලත්. ඔය ගන්නන්නේ? කොද්ද කරන්නේ? අඩෝ මං ඉස්සේ නෑ බම්මුට. ඇස් බද්දලා ගහන්න බෑ ඕක. බලා ගන්න ඕන හරියට. ඕවම කරාට හරියන්නේ නැහැ මං ගහන කොහමද? හරි. ඒක ගන්න. හරි. හරියට ගැහුවොත් ඇත්තටම සල්ලි දෙනවා. ඉඹලා ගියාම මෙතන කීයක් තියෙනවා? 26000. 26000. නියමයි කොල්ලෝ. ස්මාර්ට් කොල්ලෙක්. සල්ලි දවා පොඩි කාලේ ඉඳලා. දිලීෂ. අඩෝ. හරියටම ගැව්වා. එහෙම ඉතින් ගහන්න බෑ ඉතින් ඕකට මේ ඇස් දෙක බද මට ආයෙකක් දියා. එහෙම බෑ. නෑ ආයෙ දාන්න. එහෙම බෑ. නෑ එකක් දෙමු. මොකද කියන දුලා එකක්ද? හරි එහෙනම් 1000ක් දෙනවා මේ වගේ ගැව්වා. 1000ක් දෙනවා ඇස් බඳින්න ඕනේ නෑ ගන්න. මේකවත් බැරිුණොත් නම් වැඩක් නෑ. අරේ කමෝන්. කෑගල. ආයෙක ඊළඟ අවුරුද්ද දෙන්න. හැමෝටම චැලෙන්ජස් දුන්නානේ. රෝඩ් දුන්නා. පුදුතරාන ලේසි නෑ. ඔව් පට්ට අමාරු චැලෙන්ජස් එකේ. දැන් ගාන 28000ක් මේ කොහොම හරි අපිට චැලෙන්ජ් එක දන්නේ අමාරු ගන්න. බින්දුල මෙතන දෙනවා රුපියල් 28000ක්. 28000. ඔයාට තියෙන්නේ
අන්න අර පේන ටාගට් එකට හැබැයි චූටි රතු රවුමට ලොකු වෙන රතු රවුමට මේ බෝලෙන් ගහලා මේ 28000 ඔයයි කරගන්න. තපර ලංකාවට වෙයි. මෙන්න තියෙනවා බෝලේ. දුලත් දෙන්න බෝලේ හොඳට කරගොල නියමයි. ක්‍රිකට් කාර්යයක් දෙනවා වගේ දෙන්නේ. ඕක තමයි ඔයගේ. මේ තමයි මින්දුරගේ ජීවිතය වෙනස් කරන බෝලේ. මින්දුරටත් තාම අපේ චැලෙන්ජස් එකක්වත් දිනන්න හම්බෙලා නැහැ. මේක මිස් කරගත්තොත් නම් මු වැඩක්ම නැහැ. මින්දුල cheer. ආපහුට ඒකවත් ගහගන්න බැරුණා මෙච්චර ලොකු රවුමක් තිබිලා 28000කට පට්ට මෝඩෙක්නේ. හරි ගයිස් ඉතින් අපි පටන් ගත්තේ 20000න්. දැන් අපි ගාව තියෙනවා 30000ක්. අන්තිම 2000ක් ගත්තාම බොරු නෑ 30000ක් තියෙනවා. හිතපු තරම් වැඩේ ගියේ නෑ නේ. අපි හිතුව තරම් ඇත්තටම මෙයාලා මේ දක්ෂ නෑනේ. අපි ඉතින් කලින් ඉවර වෙයි කියලා වීඩියෝ එක. අපි බලමු. ගහයි කියලා. දැන් මේ ගාන රවුම් වෙලා තියෙන 30000ක් බලමු මේකත් කරයිද කියලා. කට්ටිය වැඩ ඊට පස්සේ. හරි දැනල්. මෙතන තියෙනවා රුපියල් 30000ක්. අයි ගෙඩි පිටින් තියෙනවා 30 කොත්තු ගහ 10ක් බා. නේවයි. කරන්න ඕනේ කිව්වේ නෑ. තියෙන්නේ වල අපිට මේ මොනා කිව්වත් අවුලක් නැහැ. මේවා දනාලට කරන් තියෙන්නේ සරලයි බෝලේ අන්න අර ස්ටම්ප් එකට දාන්න තියෙන සාමාන්‍ය ක්‍රිකට් වල බෝලේ දානවා වගේ බෝලේ විකට් එකට දාන්නයි තියෙන්නේ. එතකොට මේ 30000 ඔයාගේ. පොඩි කාලේ දෙක වසරේ නම් ක්‍රිකට් හරි කට්ටිය රෙඩිද? මෙන්න තියෙනවා බෝලේ 30000 දිහා බලන්න දුන්නා. මගේ යෝගේ. නියමයි. දනාල්ටත් ඉතින් තාම අපේ එක චැලෙන්ජ් එකක්වත් දිනන්න හම්බෙලා නැහැ. දාලා අවුට් වෙනවා බොයිස්. අපි බලමු මේක දිනයිද කියලා. Aduh! Wah! Boys! Nah, rupiah 30000. Subscribe kan, dina 30000 ඔයාගෙන එන්න පුළුවන්.